මන්නාරමේ ස්වාභාවික ගෑස් ගොඩගැනීමේ සූදානමක්. මන්නාරම් ද්‍රෝණයේ පවතින ස්වාභාවික වායු සම්පත ගොඩගෙන ප්‍රයෝජනට ගැනීම සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීමේ යෝජනා කැඳවීමේ ක්‍රියාවලිය මේ මාසය තුළ ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළේ මෙම වටිනා ස්වාභාවික සම්පත රටේ බලශක්ති හා ආර්ථික සංවර්ධනය උදෙසා යොදා ගැනීමට නියමිත බවයි. අදාළ යෝජනා කැඳවීමේ ක්‍රියාවලිය විනිවිද භාවයෙන් යුතුව ප්‍රසම්පාදන කමිටු අනුමැතිය යටතේ සිදු කිරීමට නියමිතයි. මෙම ව්‍යාපෘතිය සඳහා උනන්දුවක් දක්වන දේශීය හා විදේශීය ආයෝජකයින්ට තම යෝජනා සායදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා මාස 5ක පමණ කාලයක් හිමිවන බවද වැඩිදුරටත් වාර්තා වේ. කසාවලින් මතුවන කතා කරන පත්තරේ. මෙවැනි තවත් කාලීන සිදුවීම් දැනගන්න අපි නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.